අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. අද කතා කරන්න යන්නේ ඔය ෆෝන් එකට එන වීඩියෝ එඩිටිං ඇප් එකක් තියෙනවා. ඒක හැබැයි එන්නේ හිඩන් ඇප් එකක් විදිහට. අපිට එතකොට තවදුරටත් CapCut, UCut වගේ එක්ස්ටර්නල් ඇප් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ ඇප් වලින් කරන වැඩ ටිකම මේ ඇප් එකෙන් කරගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට YouTube වීඩියෝ එකක් එහෙම නැත්නම් TikTok එකට දාන්න ඕන වීඩියෝ එකක් අර මම කලින් කිව්වා වගේ CapCut, UCut වගේ ඇප් වලින් කරන විදිහටම එඩිට් කරගන්න පුළුවන්. මේකේ පහසුකම හම්බෙලා තියෙනවා. මේ ඇප් එක සම්පූර්ණයෙන්ම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට වෝටර්මාර්ක්ස් මොකුත් මේකේ වැටෙන්නේ නැහැ. ඊළඟට මේකේ මෙයාලා දෙන විශේෂම දේ තමයි කොපිරයිට් ෆ්‍රී මියුසික් අපිට මේ ඇප් එකෙන්ම දෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙන මේ හිඩන් ඇප් එක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම මෙන්න මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ස්ටුඩියෝ. එතකොට ස්ටුඩියෝ කියලා සර්ච් කරද්දි මෙන්න මෙතන පෙන්නනවා මෙන්න මේ පළවෙනි එක ස්ටුඩියෝ කියලා මේ තියෙන්නේ රෝස පාට වගේ ඇප් එකක්. මේ ඇප් එක එකට ගියාම මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. දැන් මම මේකේ එක වීඩියෝ එකක් මේ YouTube channel එකට එඩිට් කරලා දෙනවා. ඒක මේ පළවෙනි එක විදිහට පෙන්නනවා. එතකොට ඔයාගේ අලුතෙන් මේක පටන් ගන්නවා නම් මෙතන start new project යනවා. ඒ ගියාම ඔය ගැලරි එක පෙන්වන්න ගන්නවා මෙතන. ගැලරි එකේ දැන් තියෙනවා. එතකොට මේක මෙහෙම පහළට ඇද්දාම මෙතන videos favorite recent කියලා ඔප්ෂන් තුනක් ඇවිල්ලා තියෙනවා. එකෙන් videos කියන එකට යනවා. මේ ගියාම ඔයගේ ෆෝන් එකේ මේ වෙලාවේ තියෙන සේරම videos ටික පෙන්වනවා. එතකොට ඒකෙන් ඔයාලට එඩිට් කරන්න ඕන වීඩියෝ එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් සිලෙක්ට් කරලා එතන done කියන එකට done කියන එක මුද ක්ලික් කරනවා. ඊට පස්සේ මේ විදිහට ටික වෙලාවකින් වීඩියෝ එක ඇඩ් වෙනවා ඇප් එකට. හරි ඔන්න ඔය විදිහට ඇඩ් වුණාට පස්සේ දැන් අපිට මෙතනින් එඩිට් කරන්න තමයි තියෙන්නේ. මේකේ මෙතනින් ඕන අපිට තව එකක් මේ ධන ලකුණ ඔබලා ඇඩ් කරගන්න පුළුවන්. ඉමේජස් වීඩියෝස් ඕන විදිහට. එහෙම නැත්නම් ඊළඟට මෙතන මේ උඩ නිකන් ඉක්වලයිසර් ලකුණ වගේ තියෙන්නේ ඩොට් ගොඩක්. එතන ක්ලික් කරාම මේ විදිහට මියුසික් නොමිලේ දෙන මියුසික් තියෙනවා. ඒක සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ටෙක්ස්ට් ඇඩ් කරන්න පුළුවන් වීඩියෝ එකට. ඊට පස්සේ මෙතනින් ස්ටිකර්ස් ඇඩ් කරන්න පුළුවන් මේ වීඩියෝ එකට. ඊට පස්සේ මෙතනින් මේක මත මොන හරි අඳින්න ඩ්‍රෝවින් කරන්න පුළුවන්. මෙතනින් ආයෙත් අර විදිහටම සවුන්ඩ් ට්‍රැක්ස් මියුසික් ඔයාගේ මියුසික් තියෙනවා නම් ඒවා my music කියන තැනින් ඇඩ් කරගන්න පුළුවන්. සවුන්ඩ් ට්‍රැක් කියන තැනින් ඉන්ටර්නෙට් එකෙන් වීඩියෝස් ඇඩ් කරගන්න පුළුවන්. දැන් ඔයාලට ඕන නම් ඔයා ඇඩ් කරගත්ත එක ඩිලීට් කරගන්න. දැන් මේ ඩ්‍රෝ කියන එක ඇඩ් වෙලා තියෙනවා. ඒක උඩම ටච් කරාම මේ විදිහට ඩස්ට්බින් එක එනවා. ඒක මත ක්ලික් කරාම ඒක ඩිලීට් වෙලා යනවා. මෙතනින් කොහොම වීඩියෝ එක ප්ලේ කරලා බලන්න පුළුවන් අපිට. ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක තියෙන්නේ. ඒකෝර මට මේකේ වීඩියෝ එකෙන් අපි හිතමු කොටසක් කපලා අයින් කරන්න ඕන නම් මෙහෙම වීඩියෝ ක්ලික් කරා. ඊට පස්සේ මෙන්න මේ මැද ලකුණු ක්ලික් කරාම ඒක එතනින් කැපෙනවා. ඊට පස්සේ ඊළඟට කපන්න ඕන ටිකට ගියා. මෙහෙම ක්ලික් කරගත්තා. මෙහෙම කරා. ඊට පස්සේ ඕන නම් මේ කැල්ල මේ විදිහට ඩිලීට් කරලා අයින් කරලා දාන්න පුළුවන්. ඔන්න ඔහොම. එතකොට ඒ කැල්ල අයින් වෙලා යනවා මේ වීඩියෝ එකේ. හරි. ඔන්න ඊට පස්සේ මෙතන මේ ඩොට් තුන උඩ ගියාම ප්‍රොජෙක්ට් සෙටින් වලට යන්න පුළුවන්. මෙතනින් තියෙනවා accept ratio එක හදන්න පුළුවන් මේ වීඩියෝ එකේ. 1 1 2 1 3 4 4 3 9 16 16 9 ඒ විදිහට. ඒකෝර දැන් මේ වීඩියෝ එක නම් තියෙන්නේ 9 16 කියන එකේ ඔන්න එක වෙනස් කරගන්න අපිට පුළුවන්. මේ විදිහට ෆ්‍රේම් බලා ගන්න පුළුවන්. මේ ඉස්සරහට ඔන්න ඔය විදිහට තමයි මේක කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මේ ට්‍රැක් එක සිලෙක්ට් කරාම ඔයාලට මේ ක්‍රොප් කරන්න පුළුවන් මේ වීඩියෝ එක ඉහළට පහළට ඇඟිලි දෙකේ ක්‍රොප් කරන්න පුළුවන්. හරිය ලේසියි මේකේ වැඩ කරන්න. ඊට පස්සේ මෙතනින් කලර්ස් ෆිල්ටර්ස් දාන්න පුළුවන්. මේ පල්ලෙන් සිලෙක්ට් කරලා කලර්ස් වෙනස් කරන්න ෆිල්ටර් එකක් දාන්න. ඔය විදිහට හදා ගන්නත් පුළුවන්.
ඊට පස්සේ මෙතනින් brightness හදන්න පුළුවන්. අඩු වැඩි කරන්න, එළිය අඩු වැඩි කරන්න පුළුවන්. expose හදන්න මේ විදිහට දෙපැත්තට ටච් කරගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට ඒක ඔටෝමැටිකලි උඩ වෙනස් වෙනවා. හරිම පහසුයි මේකෙන් වැඩ කරන්න. මේ විදිහට තව ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඔයාලට ඕන විදිහට එඩිට් කරගන්න පුළුවන් වගේ වීඩියෝ. ඊට පස්සේ මෙතන සවුන්ඩ්ස් ගියාම දැනට වීඩියෝ එකේ තියෙනවා නම් සවුන්ඩ් එකක් මෙතනින් අඩුම කරොත් ඒක නැතුව යනවා. වැඩි කරගන්න පුළුවන්. ඒකේ සවුන්ඩ් එක කොච්චරද ඇහෙන්න ඕන කියන එක අඩු ලෙවල් එකකින් ඇහෙන්න ඒක ෆේඩ් ඉන් මේ විදිහට තව ඔප්ෂන් කීපයක් මේකේ දීලා තියෙනවා. හරි. මේ විදිහට තමයි ඇප් එකේ වැඩ තියෙන්නේ. අනිත් ඇප් වලින් කරන වැඩ ඔක්කොම වගේ මේකෙන් කරන්න පුළුවන්. මේක නොමිලේ දෙන ඇප් එකක්. මේ වගේ ෆෝන් එකට එන එකක්. මේක හැබැයි අපිට එකපාර ස්ක්‍රීන් එකට ඇඩ් වෙලා නැහැ. එතකොට ඔයා කරන්න අර විදිහට සර්ච් කරලා ගන්න පුළුවන්. ඒකල එතනින් ඕනනම් ඇඩ් කරගන්න පුළුවන්. මේක හිඩන් ඇප් එකක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි ලොකු වැඩක් කරන්න පුළුවන් සුපිරි ඇප් එකක්. අන්තිමට මේක එඩිට් කරලා ඉවරලා මෙතන done කියන තැනට ගියාම මේ විදිහට වීඩියෝ එක මෙයා වෙලා එනවා. ඊට පස්සේ මෙතනින් save movie හරහා මේක save කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තවදුරටත් එඩිට් කරන්න එඩිට් කියන තැනට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ ඉරිතුන උඩට ගිහිල්ලා size and format එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. දැන් මේ full HD format එක තියෙනවා. HD දාගන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ කෝඩ් එක වෙනස් කරගන්න පුළුවන්. HEVC වලින් H264ට ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන්. තව එක්ස්පෝර්ට් කරන්න පුළුවන් මේ කියන්නේ වීඩියෝ එක සේව් කරගන්න. ඊට පස්සේ මෙතනින් වීඩියෝ එක මෙතනින් ඕනනම් රීනේම් කරගන්න පුළුවන්. ඔය විදිහේ වැඩ ගොඩක් මේ ඇප් එකේ දීලා තියෙනවා. ඉතින් ඔයත් මේක try කරලා බලලා අනිත් ඇප් වලට වඩා හොඳයිද නැද්ද කියන එක මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. සුබ දවසක්.